Hello guys, good morning. Hello guys, good morning. ඉතින් අන්න අලුත් සංචාරයකින් කාලයකට පස්සේ අපි යනවා නාවලපිටිය සයිඩ් එකට. ලොකු ප්ලෑන් එකක් නැහැ. කඩියන්ල නෑල්ල ගල්පොත්ත වගේ නාවලපිටියේ තියෙන ලොකේෂන් කීපයකට යන්න තමයි ප්ලෑන් එක තියෙන්නේ. අපි දැන් ඇවිල්ලා ඉන්නේ නාවලපිටියට. අදත් සංචාරයට සෙට් වෙන්නේ මාත් එක්ක සචිත්‍ර ඉන්නවා. සචිත්‍රයි මයි තමයි අදත් යන්නේ. නාවලපිටියෙන් තලවගලේ රෝඩ් එකේ යන ගමන් කඩියන්ල නෑල්ලට හැරෙන්න තියෙනවා. අන්නේ පැත්තට ඇවිල්ලා තමයි දැන් ඉන්නේ. අපි දැන් මේ ඉන්න තැන ඉඳලා කඩියල්ල නෑල්ලට තව කිලෝමීටර් 10ක් වගේ යන්න ඕනේ මෙන්න මේ වගේ පාරකින්. අපි එහෙනම් ඉස්සරහට යමු කඩියල්ල නෑල්ල දිහාවට බලන්න. මෙන්න මේ වගේ පාලමක් එක්ක තමයි ඇල්ල තියෙන්නේ. මේ බලන්නකො ඇල්ල තට්ටු දෙකකට තමයි කඩාගෙන හැලෙන්නේ. නාවලපිටියේ ඉඳලා තලවකැලේ සයිඩ් එකට හරවලා කිලෝමීටර් 10ක් විතර එද්දි අපිට මේ ඇල්ල බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ බෝඩ් එකකුත් තියෙනවා. මෙතන ඉඳලා කඩියල්ලෙන ගලබොඩ වැවේගම කබරගල කියන සයිට් වලට යන්න පුළුවන්. ලස්සන වීව් එකක් තියෙන්නේ. නාවලපිටියට ආවොත් කඩියල්ලෙන ඇල්ල බලන්න යන්න අමතක කරන්න එපා. මේ වගේ තට්ටු දෙකකට තමයි ඇල්ල කඩාගෙන හැලෙන්නේ. අර උඩින් දිනනවා ඊට පස්සේ මෙතනින් මෙහෙම දිනනවා. ඇල්ලේ උඩට යන්න පුළුවන් ගයිස්. අපි මේ වගේ තියෙනවා පාරක් උඩට. අපි ගිහිල්ලා බලමු මේකෙන් ඇල්ලේ උඩට. මේක නම් පට්ටම view එකක් තියෙන්නේ. දෙන්නේ පළවෙනි තට්ටුව ඇල්ලේ. ඊට පස්සේ අපි දැන් යන්නේ උඩට. මෙතනින් ඇල්ල පළවෙනි තට්ටුව කඩාගෙන හැරෙනවා. රතන ලස්සනට පාලමේ මික්ස් වෙනවා. දෙන්නේ දෙවෙනි කොටස. කොමුණක් දියැලි වල නාස්ති පරිස්සම් වෙන්න ඕනේ. මොකද උඩින් එන වතුර පාර එකපාරට වැඩි වෙන්න පුළුවන්. ඉතින් අන්න වගේ වීව් එකක් තමයි තියෙන්නේ මෙතන. ඉතලයි නේ. මාළුත් ඉන්නවා. අපි දැන් යන්න ප්ලෑන් කරන් ඉන්නවා ඊළඟට නාවලපිටියේ තියෙන ගල්පොත්ත දිහාවට. එහෙනම් ගයිස් කඩියල්ලේ නැල්ල ඉඳලා අපි යමු ගල්පොත්ත දිහාවට නාවලපිටියේ තියෙන බයික් එක දාලා ගියපු තැනට ඇවිල්ලා ඉන්නේ. ටි යන්න නවත්තලා දින්නේ ඉන්නවා. මේ වගේ view එකක් තමයි මෙතනට තියෙන්නේ.
කඩෙන් තමයි අපි කෑවේ. මේ වගේ view එකක් තියෙන්නේ එතන. කඩියල්ලේ නැල්ලට යද්දි තමයි හම්බෙන්නේ. ඒ වගේම මේ එකේ කෑම පට්ට රසයි. guys අර සයිඩ් එකෙන් අපිට පේනවා කබරගල 12 පාගේ තියෙන උසම කඳු පන්තියක්. ඒ තියෙන්නේ. කඩියල්ලේ නැල්ලේ ඉඳලා ආවට පස්සේ ආපහු නාවල පිටිය පැත්තට ආවට පස්සේ ඉඟුරුය සයිඩ් එකට එද්දී වම්මත පැත්තට පාරක් තියෙනවා. මෙන්න මේ වගේ පාරක්. ඒකෙන් තමයි යන්න ඕනේ ගල්පොත්තට යන්න. අන්න අපි ඇවිල්ලා ඉන්නේ ගල්පොත්තට නාවල පිටියේ තියෙන. වතුර ටිකක් තියෙනවා. කට්ටියක් ඉන්නවා. අර පැත්තේ පයින්ස් කෑල්ල තියෙන්නේ. අපි දැන් බහිමු වතුරට. දැන් වෙලාව දවල් 12යි. කඩියල්ල නැල්ලට යද්දී ගල්පොත්තට එද්දී දෙකටම Google Maps වල තියෙන ලොකේෂන් හරි ඒක බලාගෙන එන්න පුළුවන්. පාර වරදින්න නැතුව. හංග්‍රන් ඔය කියලා කියන එක තමයි හරස් කරලා තියෙන්නේ මෙතන. මොනන්නද? guys මෙතනත් ඇත්තටම පට්ට ලස්සනයි. අපි එන ඉක්මනට වතුරට පැනගමු. guys මෙන්න මේ විදිහට තමයි මෙතන ගල්පොත්ත තියෙන්නේ. ඉතින් මෙන්න මේ ගලේ තමයි අපිට ලිස්සන්න පුළුවන්. ලිස්සලදී ආයි මේ වටෙන් නැගලා ඇවිල්ලා ආපහු ගලේ ලිස්සන්න තමයි තියෙන්නේ. guys අපි චේන්ජ් කරගත්තා. වතුරට බහින්න හදන්නේ. මේ හැරෙට නිකන් අවුලන්නේ. guys අපි නාලාවා ගල්පොත්තෙන් 12:50යි. අපි බලමු තව මේ ළඟ ලොකේෂන් තියනවාද කියලා අපිට යන්න නාවල පිටියේ කිට්ටුව. guys ගල්පොත්තෙන් අපි දැන් යන්න හදන්නේ. අපි ආපහු නාවල පිටිය පැත්තට නෙවෙයි ගල්පොත්ත පව කරගෙන තව ඉස්සරහට යන්න කියලා බලන්නේ. මොකද අපි මැප් එකේ බැලුවා හංගරන් ඔය ඇල්ල කියලා එකක් අපිට පෙන්නනවා. අපි දන්නේ නැහැ ඒක මොන වගේද කියලා. මොකක්වත් වීඩියෝස් එකක් දැකලා නැහැ. අපි දැන් මැප් එකෙන් බැලුවේ. අපි බලමු මේ පැත්තට ගිහිල්ලා කොහොමද ඒ දිහාවේ තියෙන ඇල්ල කියලා. guys මෙදහරියේ පාර සෑහෙන්න සවුත්තුයි. සාමාන්‍යයෙන් මීටර 600ක වගේ කෑල්ලක් තියෙනවා. පට්ට සවුත්තුයි. දැන් ඊට පස්සේ මේ වගේ කොන්ක්‍රීට් පාරක් තමයි සෙට් වෙලා තියෙන්නේ. මැප් එකේ විදියට දා කිලෝමීටරයක් විතර තියෙනවා ඇල්ලට. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. ඒ ඇල්ලට යන්න දෙන්නේ නැහැ. එතන සෑහෙන්න භයානකයි කියලා වහලා තියෙන්නේ. guys ඔන්න ඇල්ලට තමයි අපි යන්න හැදුවේ. ඒ වුණාට එතනට යන්න දෙන්නේ නැහැ. පාර බ්ලොක් කරලා තියෙන්නේ එතන තියෙන අවදානම හින්දා. ඉතින් එහෙනම් අපි යමු ආපහු නාවල පිටියට. මේ පාරේ මේ බස් එකකුත් යනවා ඉඟුරුය නාවල පිටිය. ඉතින් මේ වගේ කැඩිච්ච පාරක තමයි අපි ගියේ. වැඩක්කුත් නැහැ. ඇල්ල බලන්න දෙන්නේ නැහැ. මේ අද්දි නම් අපිට මේ පැත්තෙන් පේනවා. ඉතින් ওই විදිහට අපි එහෙනම් මේ බස් එක ගියාට පස්සේ යමු නාවල පිටිය දිහාවට. guys අපි දැන් නාවල පිටියට ඇවිල්ලා තියෙන්නේ. ළඟපාත දැන් වෙලාවත් එක්ක අපිට යන්න තව ලොකේෂන් එකක් නැහැ. ඉතින් අපි තීරණය කරා ආපහු කැම්පස් එකට යන්න. ඉතින් ওই විදිහට තමයි අද අපේ සංචාරය ඉවර වෙන්නේ. ගල්පොත්ත සහ
කඩියල්ලේ නෑල්ලේ තමයි අපි දෙන්න අද ගියේ. මේ වීඩියෝ රස විඳින්න ඇති කියලා හිතෙනවා. එන අලුත් සංචාරයකින් සෙට් වෙමු.